දෙවෙනි තැන ඇඩිෂන් බංගලාව. ඒක බලලා අපි හපුතලේ පාරෙම තමයි යන්නේ. මේක බදුල්ල ඉඳලා කොළඹ තමයි යන්නේ. කටියෙන් එනකම් පොඩි ලස්සන පයින්ස් ගස් ටිකක් හම්බුණා. ඉතින් එතන නතර කරලා ෆොටෝස් ටිකක් ගන්න තමයි ආවේ. වටපිට වුණත් හරිම ලස්සනයි. ඔහියට යන පාර තමයි මේ.
ස්ටාර්ට් කරන්න මෙහෙන්ද අරගෙන මෙහෙය no interest අරේ හරිම ලස්සනයි ඇඩිසන් බැංගලෝ මචං මම වීඩියෝ කියන්නේ දැන් වීඩියෝ හතරනේ මේ තමයි ඇඩිෂන් බංගලෝ එක තමයි ඇතුළට ගියේ නේ අපි ගිහලා බලමු ඇතුළත් මොනවා වගේද කියලා අර මේ සරිගම ෆිල්ම් එක ෂූට් එක මේක තමයි කරලා තියෙන්නේ ඒ විදිහටම ඒ නඩත්තු කටයුතුත් ඒ විදිහටම තිබිලා හරි ලස්සනට ඒක ඒ විදිහටම අද වෙනකොට ඒ බැංගලෝ එක එහෙමම තියෙනවා හරිම ලස්සනයි වැස්ස තමයි චුට්ටක් අමාරු අපිට මේ ඊයේ දවස් පෙරේද දවස් දෙකේම වැස්සට අහු වෙලා පල්ලෙහාවනත් ලස්සනයි මදින් තමයි සිපුතු එන ඔහොම ලස්සනයි මේ තමයි ලංකාවට පළවෙනිටම ගෙනල්ලා තියෙන වාහනේ එක ශ්‍රී කියලා තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ ලංකාවට පළවෙනිටම ගෙනල්ලා තියෙන වාහනේ මේක තියෙන්නේ එඩිෂන් බැංගලෝ එකේ බොයිලර් රූම් මේකත් අපිට බලන්න හම්බෙන්නේ ආතුරකින් මේ වගේ එකක් මේක බොයිලර් එක තමයි කියන්නේ. දානයි ලයිට් එකට. බොයිලර් එක කියලා හදලා නේ. ඇඩිෂන් බැංගලෝ එකට આવත් අනේර මේකත් බලලා යන්න බොයිලර් නේ. බොයිලර් රුව. මේකෙන් මම හිතන්නේ බංගලාවම හීට් එක රස්නේ. හදා පවත්ව ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. දැන් අපි ඇඩිෂන් බංගලෝ එකට සම්බන්ධ වෙනවා. අනිවාර්යෙන් ඉන්න આવුත් මේක බලන්න අපුතලේ එහෙනම් ඉතින් අපේ ටුවර් එක නිමා කරන්නත් තව ටික වෙලාවක් ඉතින් අපි දවල් කෑම ගත්තෙත් නෑ දවල් කෑමත් අරගෙන අපි යනවා කොළඹ back to කොළඹ ජෑම් එක අපි ජෑම් ගත්තා කොහොමද කියන්නේ මේ තමයි ඇඩිෂන් බංගලෝ එහෙනම් අපි ගිහලා න අයි දවසක හමු වෙමු මේ වගේ ලස්සන තැනකින් බයි ටටා අපි යන ගමන් අපුතලේ view points වල නතර කරනවා කියලා කිව්වනේ. ඉතින් මේ ඉන්නේ view point එකක. අපිට පළවෙනියට හම්බුන view point එක තමයි මේක. ඉතින් සෑහෙන ප්‍රමාණයක් ඈත පේනවා. හරිම ලස්සනයි. මම බැක් එකෙන් වලට පෙන්නන්න. අද ට්‍රිප් එක නම් හරිම චොක්. හරිම විනෝදයි. දෙයක් යනවා වැස්ස ඉතින් එනකොට යනකොට හැම වෙලෙම
ඒ පල්ලෙහාට පේන්න තියෙන්නේ බෙරගල කියලා තමයි කියන්නේ. වැල්ලවායේ පාර තමයි පල්ලෙහා වලට බලන්න පුළුවන්. ඌරගල පේනවා පොඩ්ඩක් ඈතින් ඒක නම් පේනවා අඩුයි. පොඩි චෛත්‍යයක් වගේ පේන. ඌරගල කියලා තමයි කියන්නේ. හරිම ලස්සනයි ඉතින් අනිවාර්යෙන් එන්න. ඔයාලට පුදුම විදිහට එන්ජොයි කරලා ඉන්න කපිටලේ ආවොත් එන්න අනිවාර්යෙන් කපිටලේ යන්න.